හොඳයි ඔන්න අද අපේ ගැටලුව සුළු කිරීමක් තියෙන්නේ. දාන ගැන කිව්වොත් මොකද්ද තියෙන්නේ? 343 6 වෙනි බලය එකතු කිරීම 49 15 වෙනි බලය සම්පූර්ණ එක බෙදීම ආය 343 8 වෙනි බලය එකතු කිරීම 49 6 වෙනි බලය සම්පූර්ණ ප්‍රකාශනයේ ඝන මූලය තුන්වෙනි මූලය තමයි අපිට හොයන්න තියෙන්නේ. හරි එහෙනම් ඉස්සෙල්ලාම වීඩියෝ පෝස්ට් කරන්න පෝස්ට් කරලා තනියම හදන්න උත්සාහ කරන්න ඊට පස්සේ බලන්න වීඩියෝ ප්ලේ කළා කොහොමද මම මේ විසඳුම ලබා ගන්න කියන්නේ. රයිට් අපි දැන් පටන් ගමු. හරි ගාන්ධියා බලන්න. ගාන්ධියා බලවම ඔයගොල්ලන්ට පේනවා මේ පාද ටික ගත්තහම නේද 343 සහ 49 ගත්තහම 7 බල දෙක. එහෙනම් අපි මෙහෙම කරමු. මම මේ 343 සහ 49 කියන එක බල ස්වරූපයෙන් ලියා ගන්නවා. කාගේද? 7 බලනේ. 343 කියන්නේ 7 වරක් 7 හෙවත් 7 තුන්වෙනි බලය. ඒ නිසා මම මේක මෙහෙම ලියා ගන්නවා. සමානයි 7 තුන්වෙනි බලයේ 6 වෙනි බලය. අන්න බලයක බලය විදිහට ලියාගත්තා. ධන ඊළඟට 49 කියන්නේ 7 දෙවෙනි බලයනේ. ඒකේ 15 වෙනි බලය. හරි? බෙදීම මේ තියෙන 7 තුන්වෙනි බලයමයි 7 තුන්වෙනි බලයේ 8 වෙනි බලය. ධන මොකද්ද? 7 වර්ගයේ 6 වෙනි බලය. මෙයාගේ ඝන මූලය. මෙයාගේ ඝන මූලය. එයාගේ ඝන මූලය. රයිට්. උනම් තුනෙන් එකේ බලය කියලා අපිට දාගන්නත් පුළුවන්. ඝන මූලය කියන්නේ. රයිට් අපි මේ විදිහට හදාගෙන යමුකෝ ඉස්සෙල්ලා. දැන් බලයක බලය විදිහට මම මේක ගුණ කරන්නම්. එතකොට මේක සමානයි 7 මොකක්ද දෙන්නේ? 3 වරක් 6 18යි ධන මෙතන එනවා 7 දෙවරක් 15 30යි යට මෙතන 7 3 වරක් 8 24යි ධන ඊළඟට මෙතන එනවා 7 දෙවරක් 6 12යි. ඔන්න මෙයාගේ ඝන මූලය. දැන් මොකද වෙන්නේ? දැන් මේවා එකතු කිරීම හොඳේ පාද සමාන නම් දර්ශක එකතු කරනවා කියන එක එහෙම ගන්න බෑ. මෙතන එකතු කිරීම තියාගෙන ಗುಣ කිරීමේදී තමයි පාද සමාන නම් දර්ශක එකතු කරන්නේ. ඒ නිසා මෙතෙන්දී අපිට වෙනම ප්‍රයෝගයක් දාන්න වෙනවා. රයිට්. මම මෙතෙන්දී සාධක පිළිබඳ දැනුම පොඩ්ඩක් පාවිච්චි කරනවා. ඒක මම මෙහෙම වැඩක් කරනවා. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ 30 කියන එක හැදෙන්නේ 18යි 12යි එකතු වෙලානේ. එතකොට මෙන්න මේක මට දෙකට කඩන්න පුළුවන් දර්ශකවල අර පාද සමාන නම් දර්ශක ගුණ කිරීමේදී බල ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවානේ. සමාන පාද සහිත බල ගුණ කරනකොට දර්ශක එකතු වෙනවා. එහෙනම් මම මේක ලියා ගන්නවා. මේක සමානයි. මේක 7 18 එහෙම ලියනවා. 7 18 ධන මේක ලියනවා 7 18 වරක් 7 12. බෙදීම මෙතනත් එහෙමයි. 7 24 අපිට ලියන්න පුළුවන්. 7 12 වරක් 7 12 වෙනි බලය. ධන 7 12 වෙනි බලය කියලා. මොකද මෙතන 12 වෙනි බලය තියෙන හින්දා මම ඒකේ විදිහට සකස් කරගත්තේ. ඕකේ ඝන මූලය. හරිද? right. දැන් මම මේ පැත්තට ගන්නම් ගන්න. සමානයි. පුතේ මෙන්න මේ ප්‍රකාශනය ගත්තොත් ඔයාලට පේනවා 7 18 වෙනි බලය පොදු සාධකයක් වෙනවා. ඒ නිසා මම 7 18 වෙනි බලය ඉවත් කරනවා. ඉවත් කරාම 7 18ට 7 18 ඒවා එකයි. ධන ඊපස්සේ මෙතනින් ඉතුරු වෙන එක දාමු. මෙතන 7 18 දැන් පොදු සාධකයක් විතර අරන් තියෙන ඉතුරු වෙනවා 7 12 වෙනි බලය. 7 12 වෙනි බලය. යට මෙතන මෙන්න මෙයා පොදු සාධකය මේ එකතු කිරීමේ ලකුණෙන් දෙපැත්තේ. මෙතනත් මේ එකතු කිරීමෙන් දෙපැත්තේ පොදු සාධකය තමයි මේ. මෙතන එකතු කිරීමෙන් දෙපැත්තේ මේ 7 12 වෙනි බලය පොදුයි ගම්මු පොදු සාධකයේ ඉවතට 7 12 ඉතුරු වෙනවා කවුද? ඉතුරු වෙන්නේ මේ 7 12ක් ගත්තාම තවත් 7 12ක් ඉතුරු වෙනවා. 7 12 වෙනි බලය ධන මෙතන 7 12න් 7 12ම ගත්තොත් 1යි කියලා අපිට සාධකයක් නේ. සාධකයේ මෙතන ඉතුරු වෙනවා 1. මෙයාගේ කවුද? ඝන මූලයනේ. මෙයාගේ ඝන මූලය. දැන් ලස්සන දෙයක් වෙනවා. උඩට බලන්න වරහන ඇතුලේ ඇවිල්ලා තියෙන ප්‍රකාශනෙ මේ 1 ධන 7 12 වෙනි බලය 7 12 වෙනි බලය ධන 1. මේ දෙක මොකද වෙන්නේ? මේ දෙක සමානයිනේ. අඩු කිරීමේම නෙමෙයි තියෙන්නේ එකතු කිරීම නිසා නේද? මේ දෙකේ එකතුව 1 ධන 7 12 කිව්වත් 7 12 ධන එකතුවත් දෙකම සමානයි. ඒ නිසා අපිට මෙන්න මේ දෙන්න කපලා ඉවත් කරන්න පුළුවන්. එතකොට අපිට මෙතන ඉතුරු වෙනවා 7 18 බෙදීම 7 12 ඝන මූලය. දැන් ඔන්න ගොඩාක් දුරට සුළු වුණා. දැන් මොකද වෙන්නේ? මෙන්න පාද සමානයි.
බෙදීමේ අවස්ථාවක් සමානුපාත තියෙන බල බෙදනකොට දර්ශක අඩු වෙනවා. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් කොහොමද? 7 18න් අඩු කරමු 12. මෙයාගේ ඝනමූලය මම දැන් මේක පහසු වෙන්න මොකද්ද? 3න් 1යි කියලාම ලියා ගන්න. දැන් සුළු කිරීම අවසාන අවස්ථාවට ආපු හින්දා ඔය දෙ නැත්තම් මේක දිගටම ඕම ලියාගෙන ඉන්නත් තිබුණා. right. දැන් මෙතන එනවා 7 18න් 12ක් කියලා 6යිනේ. මේකේ 3න් 1 බලය. එහෙනම් මෙතන අපිට එනවා 7 බලයක බලය ගුණ වෙනවා 6 වරක් 3න් 1 සමානයි. අන්න 3 වරක් 6 කැපෙනවා 2යි. 7 දෙවනි බලය කියලා එනවා. 7 දෙවනි බලය කියන්නේ 7 වරක් 7 49යි කියලා. ඊටාම පැහැදිලි උත්තරයක් අපිට එනවා. හරි. ඒතර උත්තරේ 49. දැන් ඕන මේ වගේ තවත් සංකීර්ණ කරන්න පුළුවන්. 49 කියන්නේ 7 වර්ගය නිසා මේකටත් වර්ගමූලය දාලා ඈ. මේකෙත් වර්ගමූලය. මේක ඝන මූලයක ඝන මූලයේ වර්ගමූලය. ටිකක් ගන්න බය කරන්න. එහෙම දෙන්න පුළුවන්. එතකොට මේක එහෙම ආවනම් මෙතනත් වර්ගමූලය දැම්ම නම් එන්නේ මොකද්ද? මේ වර්ගමූලය ඉතුරු වෙලා 49 වර්ගමූලය 7යි කියලා එනවා. ගැටලු නිර්මාණය වෙන්නේ එහෙමයි. හරි. ඒ නිසා මම කිව්වේ නිකමට මතක් කරේ. හරි. එතකොට මෙතන තියෙන්නේ මෙච්චරයි. ඝන මූලය පමණයි. ඒ නිසා ඔන්න අපි එතෙන්දී දර්ශක නීති යොදමින් හැබැයි ගුණිතය සඳහා දර්ශක නීති මෙතෙන්දී යෙදුන්නේ නැහැ. බෙදීම සඳහා අපිට යෙදුණා මෙන්න මෙතන පොඩි ගුණිතය සඳහා දර්ශක නීතියක් යෙදුණා නේද? මෙතන යෙදුණා බෙදීම සඳහා දර්ශක නීතිය යෙදුණා බලයක බලය යෙදුණා. ওই විදිහට තමයි අපි මේ වගේ ගැටලුවක විසඳීම ලබා ගන්න. හරි එහෙනම් හොඳින් මේක අධ්‍යයනය කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න, යාළුවෝ අතර වීඩියෝ share කරන්න, like එකක් දාන්න, comment කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් රසවත් ගැටලුවකින් හමු වෙමු.